This is my first video on YouTube and I'm so excited to start my YouTube journey. So let's get started with my first video. මේ 14th of February මගේ බර්ත්ඩේ එකට හරියටම කලින් දවසේ අපි ඩිසයිඩ් කරන් හිටියේ ලන්ච් බුෆේ එකට යනවා කියලා. හැබැයි අපි උදේ මීටින නිසා අපි හිතුවා කැෆේ එකට ගිහිල්ලා චුට්ටක් ටයිම් ස්පෙන්ඩ් කරන්න. ඉතින් මට මාර සතුටුයි. මං හිතන්නේ ඇති මට ලස්සන බර්ත්ඩේ සර්ප්‍රයිස් එකක් ලෑස්ති කරලා තිබ්බා. Thank you everyone, especially Nethun. මාව මේ විදිහට සතුටු කරාට. ඉතින් මට කියුට්ම කියුට් කේක් එකක් ගෙනල්ලා තිබ්බා. මම ඒකත් කපලා අපි හැමෝම කේක් කාලා. ඉතින් මගේ බර්ත්ඩේ එක මම ලස්සනට සෙලිබ්‍රේට් කරා. අපි මේ ඉන්නේ දැන් London House of Coffee කියන කැෆේ එකේ. අතර මම මේක යන්න මාරම ආස ප්ලේස් එකක්. ඒක හරිම calm and quiet place එකක්. ඉතින් අපි ඒක සෙලිබ්‍රේට් කරාට පස්සේ මම බැලුවා මට මොනවද හම්බුනේ කියලා. මට හම්බෙච්ච ගිෆ්ට්ස් වලින් මම ආසම ගිෆ්ට් එකක් තමයි මේක. කවුරුරි ගොඩාක් වියදම් කරලා දෙන ගිෆ්ට් එකකට වැඩිය තමන්ගේ කාලේ කැප කරලා එයාගේ අතින්ම හදලා දෙන ගිෆ්ට් එකක් මාරම වටිනවා. මම හරිම ආසයි ඒ වගේ චූටි චූටි ගිෆ්ට් වලට. අපි 11:30 වගේ වෙනකන් කැෆේ එකේ ඉඳලා අපිට පස්සේ ආව හොටෙල් එකට. මේ ඉන්නේ අපිත් එක්ක ආපු යාළුවෝ දෙන්න. ඉතින් 12:30 තමයි බුෆේ එක ස්ටාර්ට් කරනවා කිව්වේ. ඉතින් 12:30 වෙනකන් ඉඳලා බුෆේ එකට ගියා. හැබැයි අපි ගිය දවසේ නම් ලන්ච් බුෆේ එකට ලොකු වෙරයිටි එකක් තිබ්බේ නැහැ. අද අපි මේ ඇවිල්ලා ඉන්නේ ග්‍රෑන්ඩ් බෙල් හොටෙල් එකට. හැබැයි මම මේ හොටෙල් එකට මාරම කැමතියි. ඒක නිසා තමයි මම මේක තෝරගත්තේ. ඉතින් අපි ලන්ච් බුෆේ එක එන්ජොයි කරලා අපේ ටේබල් එක තිබ්බේ ලස්සන සීවීඩ් එකත් එක්ක. එක්කෙනෙක්ට සුප් එක අවුල් වෙලා. ඊපස්සේ අපි ඉතින් කට්ටිය කතා කර එන්ජොයි කරා ලන්ච් එක. අපි ලන්ච් එක අරන් ඉවර වෙලා ආයෙත් ගියා pool area එකට. මෙතන තියෙන view එකට මම මාරම ආසයි. ඉතින් අපි ආයෙත් ගිහලා ෆොටෝස් ටිකක් ගහලා ඊට පස්සේ හොටෙල් එකෙන් ආවා. මම ඊට පස්සේ බටර් බොටික් එකට ගිහලා අපේ අම්මා කන්න ආසම දෙයක් ගත්තා. ඒක වීඩියෝ කරන්න බැරි වුණා. The next day. මේ 15th of February කියන්නේ මගේ බර්ත්ඩේ එක දවස. මම කරන්න ආසම දේවල් එකක් තමයි මම උදේම නැගිටලා කරේ. මගේ ෆ්ලවර්ස් ටික මම ලස්සනට arrange කරා. සුන්දර සේනයක් මැව්වා අපවට කර සේනයක් මැව්වා ඔබ මගේ කර සේනයක් ඊට පස්සේ මට තවත් චූටි gift එකක් හම්බුණා. ඒකත් මම enjoy කරලා අපි හිතන් හිටියේ ඩිනර් අවුට් එකක් යන්න ගෙදර කට්ටියත් එක්ක. ඊට පස්සේ ආයෙත් අපි හිතුවා ගෙදරම සෙලිබ්‍රේට් කරනවා කියලා. ඉතින් මගේ මේ බර්ත්ඩේ එක සෙලිබ්‍රේට් කරන්න මගේ අනිත් අයියා හිටියේ නැහැ. එයා abroad. I miss him so much and I love you අයියේ. Happy birthday. ඉතින් අපි කේක් කපලා ඉවර වෙලා අපි හැමෝම එකතු වෙලා ඩිනර් ගත්තා and we had a great time. මට දැනෙන විදිහට මේ වගේ moments ගොඩාක් වටිනවා. ඉතින් තව ටික කාලෙකින් අපි එක එක්කෙනා එක තැන් වල ඉතින් අපි අපේ family එකත් එක්ක ඉන්න කාලේ අපේ අම්මා තාත්තා එක්ක හොඳට enjoy කරලා සතුටින් ඉන්න ඕනේ කියලා තමයි මට හිතෙන්නේ. ඉතින් මේ තියෙන්නේ මට හම්බෙච්ච ලස්සන gifts ටික. ඉතින් ඒ විදිහට මගේ දවස් ඉවර වුණා. Much later. ටික දවසකට පස්සේ මගේ බර්ත්ඩේ එක සෙලිබ්‍රේට් කරන්න මට ආයෙත් chance එකක් හම්බුණා. ඉතින්
මට ස්පෙෂල් ෆ්‍රෙන්ඩ්ස්ලා ටිකක් එක්ක තමයි මම මේක සෙලිබ්‍රේට් කරේ. ඉතින් ඔන්න ඔය විදිහට මගේ බර්ත්ඩේ එක ඉවර වුණා. මම ගොඩාක් සතුටු වුණා බර්ත්ඩේ එකක් මේක. ඒක නිසාමයි මට ෂෙයා කරගන්න හිතුනේ. ඉතින් චූටි විශ් එකක් හරි එවලා මාව සතුටු කරපු හැමෝටම thank you so much. Hope you all enjoyed my video and let's meet with another video. Thank you so much. Bye bye.